අපේ ලෝකයේ ඇති අයිස්ලන්තයේ හිමකලූ කියලා සුපිරිවීර පෙන්ගුයින් කෙනෙක් හිටියා. මේ හිමකලූ දවසක් මෙයාගේ යාළුවෙක් වන මහාචාර්ය පෙන්ගුයින්ගේ විද්‍යාගාරයට ගියා. මේ අතරේ අභ්‍යවකාශයේදී නපුරු ගගනගාමීන් පිරිසක් පෘථිවිය ආක්‍රමණය කිරීමට සැලසුමක් හදමින් හිටියා. මේක දැනගත්තා හිමකලුයි මහාචාර්ය පෙන්ගුයිනුයි. හිමකලූ මේක නවත්තන්න අහසට පියාඹලා ගියා. මෙයා අභ්‍යවකාශයට වෙනකම්ම ගිහිල්ලා එක ග්‍රහලෝකයක නතර වුණා. මේ ග්‍රහලෝකෙදීම අර නපුරු ගගනගාමීන් පිරිසත් හම්බුණා. හිමකලූ මේ ගගනගාමීන්ට හොඳින් කිව්වා පෘථිවිය ආක්‍රමණය කරන්න එපා කියලා. ඒත් ඇහුවේ නැති හින්දා මේගොල්ලෝ සටනකට යෙදුණා. මේ සටනෙන් හිමකලූ ජයග්‍රහණය කරා. මේ නිසා විශ්වයට අධිපති ඉරදෙවියන්ගෙනුත් හිමකලූට ආශිර්වාදය ලැබුණා. හිමකලූ ඉරදෙවියන්ට වැඳ පෘථිවියට ගියා. පෘථිවියනුත් හිමකලූට හොඳම හොඳ ප්‍රතිචාර ලැබුණා. ඉතින් අපිට පුළුවන් විදිහට ලෝකයට යුතුකම් ඉටු කරමු.